ආයිබෝන් යාළුවනේ. මේ මාලිමා රජයට පොඩි යෝජනා ටිකක් තියෙනවා කරන්න. මේ ළඟදී booking.com වෙබ් අඩවිය විසින් ලෝකයේ ජනප්‍රියම නගරයේ හැටියට සීගිරිය නම් කරා. එතකොට මේ සීගිරියට යන්න එන්න පහසු කරන්න පොඩි යෝජනාවක් තියෙනවා කරන්න. නුවර ඉඳන් සීගිරියට කෝච්චි පාරක් දාන්න. නුවර ඉඳලා මාතලේට තියෙනවා කෝච්චි පාර. මාතලේ ස්ටේෂන් එකක් තියෙනවා. ඒතර මාතලේ දිස්ත්‍රික්කයේ තමයි මේ සීගිරියක් තියෙන්නේ. එතන ඉඳන් ළඟයි. එතන ඉඳන් සීගිරියට රේල් පාරක් දැම්මොත් ඊටාම වටිනවා. වාණිජ වශයෙන් වටිනවා. මොකද මේ ළඟදී දැක්කා ප්‍රවෘත්තියක් ඇල්ල ඔඩිසි ඒ දුම්රිය එක් ගමන් වාරයකින් ලක්ෂ 7ක ලාභයක් ගන්නවා කියලා. එතකොට මේ සීගිරිය එක්ක නුවරට ඇවිල්ලා මාතලේ හරහා බදුල්ල දක්වා ඒ කියන්නේ නයින්නාච් හරහා යන්න මේ දුම්රියක් දැම්මොත් දුම්රිය වාර කීපයක් හෝ දැම්මොත් විදේශිකයන්ට වටිනවා සංචාරකයන්ට වටිනවා. සීගිරිය ඉඳලා දඹුල්ල හරහා ගන්න පුළුවන් නම් තවත් වටිනවා. මාතලේට ආවා මාතලේ නුවරට. මහනුවර ඉඳලා දඹුල්ල දක්වාම කෙලින් දුම්රිය ධාවනයක් කරන්න තිබුණා වටිනවා කියලා මට හිතෙනවා. වාණිජ වශයෙන් ඉතාම වැදගත් වෙයි. ඒ වගේම තවත් යෝජනාවක් තියෙනවා. උතුරු දුම්රිය මාර්ගයේ ඉඳලා බෙලියත දක්වා යාල්දේවි එහෙම නැත්නම් රජරට රැජින කෙලින්ම දුම්රිය ගමන් කරනවා. හැබැයි යාපනයේ ඉඳලා බදුල්ල දක්වා උඩරට දුම්රිය මාර්ගයේ කෙලින් දුම්රිය ධාවනයක් නැහැ. පොල්ගහ වලින් බහැලා තමයි ගන්න ඕනේ. ඒතකොට පැය එකමාරක් දෙකමාරක් 3කට වැඩිය රස්තියාදු වෙන්න ඕනේ අනිත් කෝච්චියේ ගන්න. එහෙනම් යාපනයේ ඉඳලා කෙලින්ම බදුල්ල දක්වා දුම්රිය ධාවනයක් කරන්න පුළුවන් අර මාතලේට කනෙක්ට් කරොත් කියන අදහස තමයි මම මේ කියන්නේ. එහෙම වුණොත් උතුරේ ඉන්න දෙමළ ජනතාවට කන්දු උඩරට ඉන්න දෙමළ ජනතාවට ඒ නෑදෑගන් යන්න ඒ වගේම දල්දා පෙරහැර බලන්න ඉන්න දල්දා මාසේ වැදුදා ගන්න සිංහල බෞද්ධ ජනතාවටත් වැදගත් වෙයි නයින් නාහ් ඒ වගේම බදුල්ලේ ඒ දක්වා යන තියෙන කඳුරට දුම්රිය මාර්ගයේ අසිරිය බලන්න අපේ ජනතාවටත් දමිළ ජනතාවටත් සියලු දෙනාටම මුස්ලිම් ජනතාවටත් වැදගත් වෙයි කියලා මම හිතනවා. මේ යෝජනාවක් විතරයි. මේවා ඉතින් අපේ ජනතා අදහස්. මේවා කරයිද නැද්ද මන් දන්නේ නැහැ. මම ඔඩිසෙල්ලත් දැම්ම මේ දුම්රිය මැදිරි වලට ආබාධිතයට දුම්රිය මැදිරියක් වෙන් කරන්න කියලා. ඒවා ඉතින් කරයිද නැද්ද දැන් මොකද හැබැයි මං ආබාධිතයෙක් නෙවෙයි. මේ සමහර හිතන්න පුළුවන් මං ආබාධිත කෙනෙක් නිසා මම මේ ඉල්ලනවා නෑ මං ආබාධිත නෑ. මට හොඳට ඇවිදලා කරලා ඉන්න පුළුවන් මිනිස්සෙක්. නිරෝගී කෙනෙක්. ඒකින්ද ඒක නම් ගැටලුවක් නෑ මම මේ අනිත් අය ගැන හිතලා තමයි කිව්වේ. මොකද ආබාධිත පාර්ලිමේන්තු නියෝජනයකුත් තියෙනවා. ඉතින් එයාගෙන් ඕවා පිට වෙන්නේ නෑ. ඩිග්‍රී අතුල් මාලිගිය එලිපේටි කරලා ගන්න පුළුවන් වුණොත් තවත් වටිනවා. මොකද ලෝකයේ 8 වෙනි පුදුමය කියලාද නේ කියන්නේ. ඔක 8 නෙවෙයි 1 අතුල් මාලිගිය පාදලා අරගෙන ලෝකෙට පෙන්නුවොත් ඒක අංක 1 වෙයි. මේක ඉතින් බලන මාලිමාවේ කවුරු හෝ එව නැත්නම් මේ පිටව දන්න කවුරු හෝ ඉන්නවා නම් අදාළ අයට දැනුවත් කරලා මේක ෂෙයා කරන්න. මේ ජනතා අදහස් මේ අපි ජනතාවනේ මේ රටේ පුරවැසියෝ හැටියට මේවා කියන්නේ. අපිත් ආසයි මේ රට හැදිලා එනවා දකින්න දුව දරුවන්ට හොඳ රටක් හම් වෙනවට අපි කැමතියි. ඒ නිසා තමයි අපි මේවා කියන්නේ. අතු පුද්ගලික අදහස් පුද්ගලික බලාපොරොත්තු ඇතුව නම් නෙවෙයි. එන යාළුවනේ ජය වේවා.